ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ තව වෙනස් මාතෘකාවක් ගැන. ඒ තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ හම්බ වෙන මල්. ඔයගොල්ලන්ට දීර්ඝ කාලයක් කිසි ගැටලුවක් නැතුව තියාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් අපි හැමෝටම එක එක කාලවල් වලට මල් හම්බ වෙනවා. එහෙම නැත්නම් අපි වෙනුවෙන් මල් මිලදී ගන්නවා. හැබැයි ගෙදර ගෙනල්ලා කීප දවසක් තියෙනකොට පර වුණාම අපිට දුකයිනේ. ඉතින් මම කියලා දෙන්නේ ඔයගොල්ලන්ට සති දෙකක් විතර මේ මල් කිසිම වෙනසක් නැතුව තියාගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේකට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ පිරිසිදු වතුර එකක්, ඒ වගේම විනාකිරි ටිකක්, ඒ වගේම සුදු සීනි ටිකක් තමයි ඕමනා වෙන්නේ. ඉතින් මේ අමුද්‍රව්‍ය දෙක එකතු කරලා කොහොමද සති දෙකක් අපි මල් තියාගන්නේ කියලා බලමු. ඉතින් මම මේ විදිහට හැන්දක් සහ කතුරක් පාවිච්චි කරනවා. මොකද කතුර අත්‍යවශ්‍යයි අපිට මේ වැඩේ කරන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ මෙන්න මේ වතුර භාජනයේට මේ ද්‍රව්‍ය ටික ඔක්කොම දිය කරගන්න එක. ඉතින් මම මේකෙදි සීනි මේස හැන්දක් විතර එකතු කරගන්නවා. ඒ වගේම මේ සීනි ටික හොඳට දිය වෙනකම් මම කලවම් කරගන්නවා. ඉතින් මේ වගේ මල් අපි කඩෙන් ගෙනාවට පස්සේ මේ ගෙනාව විදිහටම අපි බඳුන් වලට දාලා තියන්නේ නැහැ. අපි මේක කපා ගන්න ඕනේ. ඒ කියන්නේ මල් අපිට කඩෙන් දෙනකොට තියෙන විදිහ නැතුව ගෙදර ගෙනල්ලා මල් වල නැටි කපලා අතු වලත් නැටි අන්තිම වෙනකම් කපලා තමයි අපි මේකට එකතු කරගන්නේ අලුත් කැපුමකුත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට මම සීනි ටිකක් දිය වුණාට පස්සේ මගේ විනාකිරිය කෙනුත් එකතු කරගන්නවා මේස හැන්දක් විතර. ඒ කියන්නේ මෙන්න මේ මූඩියෙන් මම එකමාරක් විතර තමයි එකතු කරගන්නේ. ඉතින් වතුර ප්‍රමාණයත් එක්ක මේක චුට්ටක් අඩු වැඩි කරගන්න ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. ඉතින් මට මේ ක්‍රමය හොඳයි කියලා හිතපු නිසා මම මේක මෙහෙම්ම දාගත්තා. අයි ගොඩක් මැනලා දාගත්තේ නැහැ. නමුත් අධික විදිහට විනාකිරිය එකතු කරොත් මල් මැරෙන්න බලයි. ඒ නිසා එච්චර එකතු කරන්න යන්න එපා. බොහොම සුළු ප්‍රමාණ වලින් එකතු කරන්න. කැමති අයට ඕන නම් මේකට තව දෙහි බෑයක විතර යුෂ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙහිත් මේස හැන්දක් විතර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඕන නම් භාජනයටම කෙලින්ම දාගන්නත් පුළුවන්. හැබැයි මම අද චූටි භාජන කීපයක හදන නිසා මේකටම දාලා තියන්නේ නැහැ. මම ටික වෙලාවක් ඒ වුණාට මේකේ තියලා තියෙනවා. මගේ මල් ටික ඔක්කොම මම කපා ගන්න කල්. ඉතින් මෙන්න මේ මල් ටික තමයි මට හම්බ වුනේ. ඉතින් මේ මල් ටික හදලා තියෙන්නේ එක මල් ගොඩාක් එකතු කරලා. එතකොට මෙන්න මේ විදිහට එක මලක් උනත් ගොඩක් කොළ ටිකක් වටේට දාලා තමයි මේ මල හදලා තියෙන්නේ නැට්ටකුත් දාලා. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම මේ මලේ නැට්ට නෙමෙයි. ඉතින් ඒ නිසා අපි බලමු මෙන්න මේ විදිහට මලට හානි වෙන්නේ මලේ නැට්ටට හානි වෙන්නේ නැතුව මේක හිමීට ඔයගොල්ලෝ ගලව ගන්න. එතකොට මෙන්න මේ විදිහට අස්සෙන් මල තියෙනවා. ඉතින් බොහොම පරිස්සමෙන් තමයි මේ වැඩේ කරගන්න ඕනේ. නැත්තම් මලේ උඩ කොටසෙම මේක කැපිලා යයි. ඉතින් මේක මේ විදිහට ඔයගොල්ලෝ මල් ටික එකතු කරගන්න. මම මේ හැම එකම කපලා මේක අයින් කරගන්නවා. මොකද මේ විදිහටම ඔයගොල්ලෝ බඳුනට දැම්මොත් එහෙම මේ එකතු කරලා තියෙන කොළ වර්ග ටික හැත්තටම අපිට මේ වතුරේ ගිල්ලවල තියාගන්න බැරි නිසා ඒ ටික කුණු වෙන්න බලනවා. ඉතින් ඒ නිසා මේ කොළ අපිට තියලා වැඩක් නැහැ. ඒ නිසා මම මේ විදිහට පරිස්සමෙන් මෙන්න මේ මල් ටික එකින් එක ගලවලා අයින් කරගන්නවා. ඉතින් වීඩියෝ එක බලන අයට පුළුවන් තවත් ඕගොල්ලෝ දන්න මොනවා හරි ක්‍රමයක් තියෙනවා නම් මේක යටින් කමෙන්ට් කරගෙන යන්න. එතකොට අපි ඒ ක්‍රමයටත් හදලා දැනුවත් වෙමු මේක කොච්චර කාලයක් තියන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේම තමයි අපිට මල් ලැබෙනකොට අපි සාමාන්‍යයෙන් ගෙදරට මල් ගේනකොට මේ ඩේලියා වගේ මල් නැතුව ටිකක් නැට්ට ලොකු හයිය කෙලින් තියන්න පුළුවන්. රෝසස් වගේ, ලිලි වගේ ඒ වගේ මල් ගේන එක ගොඩාක් හොඳයි. මොකද එතකොට මේ අපේ මලේ නැට්ට හයිය නිසා ගොඩක් කල් තියාගන්නත් පුළුවන්. අපිට ලස්සනට භාජනයකට දාන්නත් පුළුවන්. ඩේලියා වගේ මල් අපිට ටිකක් පරිස්සම් කරගන්න අමාරුයි. මොකද මේ වගේ නැට්ට බොහොම චූටි. ඉතින් වෙන නැට්ටක ගැට ගහලා වුණත් මේක දාන එක කිසි තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා නමුත් මල් වලට ආදරේ කට්ටිය කැමතිනේ මේක මැරෙන්නේ නැතුව තවත් දවසක් හරි තියාගන්න. ඉතින් ඒ නිසා තමයි ඔන්න මේ ටිප් එක ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් ඔන්න ඔහම මම පරිස්සමෙන් මල් ටික ඔක්කොම එකතු කරගත්තා. මේ පේනවනේ මල් තියෙන්නේ මෙච්චරයි, කොළ තියෙනවා මෙච්චරක්. ඉතින් මෙන්න මේ වගේ මල් පොකුරක් හම්බුනොත් ඔයගොල්ලන්ට පුළුවන් තව ඕනනම් ඔයගොල්ලෝ කැමති කොළ වර්ග ටිකකුත් මේකට එකතු කරලාම ඔයගොල්ලන්ගේ මල් බඳුන හදාගන්න. ඉතින් මේ චූටි මල් ටිකට ලොකු ප්‍රමාණයේ භාජන වැඩක් නැති නිසා මම මෙන්න මේ වගේ භාජන කීපයක් ගන්නවා. ඇත්තටම මම භාජන 3කට තමයි මුලින්ම දාන්න හිතුවේ. පස්සේ මම මේකෙන් භාජන 2ක් විතරක් තෝරගත්තා. මොකද මට 3කට දාන්න
තරම් මෙතන ලොකු මල් ප්‍රමාණයක් නැති නිසා. නමුත් ඔයගලන්ට මේ විදිහට මල් ටික ඔක්කොම ඔයගලන්ට භාජන වලට දැම්ම හැකියි. ඉතින් මම මේ වගේ මල් භාජන 3ක් ගත්තා. නමුත් මම මෙන්න මේ දැන් වතුර දාන භාජනයයි එහා පැත්තේ කෙළවරේ තියෙන චූටි භාජනයයි විතරයි පාවිච්චි කරන්නේ මල් ටික දාන්න. එතකොට මට ඒ ටිකට ඉඩ ඇති වුණා. ඉතින් ඒ නිසා මම අනිත් එක අයින් කරගන්නවා. මල් එක දාන්න කලින් හැම වෙලාවෙම මේ භාජනයට වතුර පුරවලා මෙන්න මේ නැට්ටේ අවසාන තැනින් මෙන්න මේ වගේ පොඩ්ඩක් කපලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක දාගන්නේ. එහෙම නැතුව ගත්ත ගමම්ම ගත්ත විදිහටම මේම දාන්නේ නැහැ. මේ විදිහට චුට්ට චුට්ට නැට්ටේට කපලා ඔයගලන්ට පුළුවන් භාජන වලට දාගන්න. ඉතින් තේරෙනවානේ අපි අර කිව්වා වගේ ටිකක් නැට්ට ලොකු හොඳ ඒවා ගත්තා නම් ඔයගලන්ට මේක ලස්සනට කරගන්න පුළුවන්. මීට වැඩිය උස භාජන වලට ලස්සනට හැඩයට දාගන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එකක් තව ඉස්සරහට කරමු. ආයෙත් මල් ටිකක් හම්බුනහම. ඉතින් මේ මල් ටික පරිස්සම් කරගන්න තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේ විදිහට හැම මලකම නැට්ට ළඟින් මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් කපලා අයින් කරලා මගේ වාස් ලස්සන කරගන්නවා. ඉතින් මෙතන වීඩියෝ එකේ ඔයගලන්ට මම නැට් ටික ස්පෙෂලිම නැට්ටට කපා ගන්න ඕනි කියන එක කරන්න ඕන නිසා මල් ටික ලස්සන කරන ඒවා ටික දැම්මේ නැහැ. නමුත් ඔයගොල්ලෝ දන්නවනේ මම මේ කපන ගමන් ඒක දාන බව. ඉතින් මේ ක්‍රමයට ඔයගොල්ලන්ට සතියක් දෙකක් මල් තියාගන්න පුළුවන්. ඉතින් ලස්සනට ඔයගොල්ලන්ගේ මේසේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් අරේන්ජ් කරගන්නවා නම් මේ ක්‍රමය තමයි සුදුසුම. මොකද එතකොට ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලෝ හිතනවට වැඩිය ලොකු කාලයක් ළඟ තියාගන්න පුළුවන් නිසා. ඉතින් ඔන්න ඔය විදිහට මම මේකෙම මේ කොළ චුට්ටකුත් තිබ්බා. ඉතින් මම ඒවත් දැම්මා මේක ලස්සන වෙන්න. මොකද හෙට උදේට මේ ටික ලස්සනට තව පිපිලා හොඳට එයි මේ මිශ්‍රණය නිසා. මෙන්න මේ විදිහට ලස්සන මල් පෝච්චි දෙකක් මට හම්බුණා මගේ මේස ලස්සන කරගන්න. ඉතින් මේ ටික රෑ වෙලා හැදුව නිසා ඔයගොල්ලන්ට ලස්සනට පෙන්වන්න බැරි වෙච්ච නිසා ඔන්න මම ඔයගොල්ලන්ට උදේටත් ලස්සන වීඩියෝ එකක් ගත්තා. ඉතින් මේ ටික දැන් මේ විදිහට ලස්සනට තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් කරලා බලලා අදහස් දෙන්නකෝ.